මිනිස්සු වැඩ කරලා නැහැ. මං තාත්තට කෝල් එකක් දුන්නේ මෙයා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. දැන් අද වෙච්ච සිද්ධියක් ඈ. තාත්තා අඬලා තමයි ගෙදරින් ගිහින් තියෙන්නේ. හිතන්නකෝ. මුදලත් විනාසයි. මුදලත් ඉවරයි කාලයත් ඉවරයි. කාලය කන මිනිස්සු මොක්කුන්ද? කාලකන්ණි. නේ? අංක 1 කාලකන්ණියෙක් වෙන්න එපා. පළවෙනි වැඩේ. හරි? දෙවෙනි කතාව පුතේ මෙන්න මේක හොඳට අහගන්න ඕනේ. දැන් ඔයාලට තාම තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. මේ පොතක් ගන්න සල්ලි ඉල්ලුවාම අම්මා දෙනවා. තාත්තා දෙනවා. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනකොට 5000යි කිව්වත් තාත්තා කොහෙන් හරි හොයලා දෙනවා. නේ? ඒකින්ද ඔයාලත් හිතනවා තාත්තලා ගාව සල්ලි තියෙනවා තාත්තලා අපි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඕනේ යාලා. ඒ තමයි හිතන්නේ. මෙන්න මේක හොඳට අහගන්න පුතේ. දෙමව්පියන්ගේ සල්ලි අම්මලා තාත්තලා රුපියල් 100ක් හොයන්නේ මතක තියාගන්න. අවුවේ වේලිලා වැස්සට තෙමිලා හරි විඳින්න තියෙන දුක් ඔක්කොම විඳලා. දැන් මෙතන ඉන්න හැම ඕන කීප දෙනෙක් ගියදී රජයේ ජොබ් කරන දෙමව්පියෝ. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්. ගොඩක් අම්මලා තාත්තලා කොහේ හරි එක කුලී වැඩක් කරයි. හරි වැඩක් කරලා එදිනදා වැඩ කරලා ජීවත් වෙන අය ඉන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය. හරි. එතකොට මේ මිනිස්සු දවසේම අවුවේ වේලි වැඩ කරන්නේ කාවෙන් වෙනද? කන්න බොන්නද? ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දවසෙම සතියෙන් වැඩ කරන්න ඕනේ නැහැ. හරි. නේ? වැඩිපුර වියදම් යන්නේ කාටේ ගෙදර? ඔයාලට. පොත් අරන් දෙන්න ඕනේ. ඉස්කෝලේ යනකොට කීයක් හරි දෙන්න ඕනේ. නේ? ඒකට ඉස්කෝලේ ඇඳුමක් මොනවා හරි වුණොත් එහෙම ඉස්කෝලේ ඇඳුම් නිතර අවුරුද්දට දෙක තුනක් මහන්න ඕනේ. සපත්තු කුට්ටම් ගන්න ඕනේ. බෑග් ගන්න ඕනේ. නේ? ඔයාලා වෙනුවෙන් එයාලා හම්බ කරන මුදල් වලින් ලොකු ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් වැය කරනවා. ඒක තේරෙන්න ඕනේ. ඒක දැනෙන්නේ නැත්නම් හරි අපරාධයක්. ඒක මෙතන දැනෙන්න ඕන අම්මලා තාත්තලා මං වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා. ඒක දැනෙන්න ඕන. හරි? දැන් මමත් පුතේ මතක තියාගන්න මමත් දැන් ඔයාලගේ වයස වෙනකන් අපිට ඕක කියලා දෙන්න කවුරුවක් හිටියෙත් නැහැ. හරි? මං කියලා දෙන්නේ මං ඉස්කෝලේ 9 වසරේදීත් පන්තියේ අන්තිම හරිය කියලානේ. හරි. හැබැයි අපි දැක්කා ඊට පස්සේ මං ඔය 9 වසරේදී විතර ගෙදර ආවට පස්සේ දුවගෙන යන්නේ තාත්තා ඉන්න තැනට ගෙදර ආවිල්ලා ඉස්කෝලේ යල්ලා. එතකොට අපි දකින්න වරුසාව දවස් වලට එයා තෙමි වැඩ කරන විදිය. හරි. ගිනි අවුවේ ගහක් කොලක් නැහැ. වේලි වැඩ කරන විදිය. නේ අපි දකින්න. එතකොට ඒව දකින්නකොට අපිට හිතෙන මොකද්ද? මේ මෙච්චර මහන්සිලා හම්බ කරන සල්ලි වියදම් කළා නම් අපිට උගන්වන්නේ ඒ සල්ලි වලින් මං ඉගෙන ගත්තේ නැතොත් එහෙම ලෝක අපරාධයක්. මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද බලන්න. කොච්චර අපරාධයක්ද කියන්නකො ඒ සල්ලි නිකන් වෙනම් කරනවා. දැන් 11 වසරේ ළමයෙක් මං ගෙන්නුවා මිනිස්සයා වැඩ කරලා නැහැ. මං තාත්තට කෝල් එකක් දුන්නේ මෙයා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. දැන් අද වෙච්ච සිද්ධියක් ඈ. තාත්තා අඬලා තමයි ගෙදරින් ගිහින් තියෙන්නේ. හිතන්නකෝ. හරි. දැන් මට අම්මා තමයි ඇවිල්ලා කියන්නේ. නේ? තාත්තා අඬලායි ගෙදරින් ගියේ කියලා. ඇයි? තව පොඩි කාලේ විභාගෙට. නේ? තාත්තලා අම්මලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඔයාලා ගැන. ඔයාලා දිනාවි කියලා. ඒ බලාපොරොත්තු විනාශ වෙන විදිය වැඩ කරන්න එපා. දැන් මේ නිවාඩු මාසනේ හම්බෙලා තියෙන්නේ. ඒකයි මම මේ ටික කියන්නේ. නිවාඩු මාසෙ ඉවර වෙලා තමයි ඔයාලට වාර විභාගය. හරි? ඒ නිසා මේ නිවාඩු මාසේ සෙල්ලම් කර ඉන්න විතරක් කාලේ ගත්තොත් අනිත් එක අන්තිම වාරේ මේ. මැද වාර නිවාඩුවක් වගේ නෙවෙයි. නේ? සෙල්ලම් කර තමන්ගේ මොනවා හරි විනෝදේ විතරක් නම් ඔයා හිතන්නේ ඒක දෙමව්පියන්ට කරන මහා අසාධාරණයක්. මේ මිනිස්සුන්ගේ සතුටට, මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවට, මේ මිනිස්සුන්ගේ මහන්සියට හරි කරන ලොකු අසාධාරණයක්. දැන් සමහර දෙමව්පියෝ අපි දැකලා තියෙනවා නේ දැන් සමහර ඔය ගාල්ලේ එහෙම ගියාම අපි දකිනවා අබ්බගාතයි. මේ මිනිස්සුන්ට හම්බ කරන්න බෑ වැඩක් කළා. හැබැයි ඒත් මොනවා හරි වැඩක් කරලා නේ හිඟා කාලා හරි සල්ලි ටික හොයලා දරුවට උගන්වන්න දෙන්න. මේ මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු දරුවට මේ පොත්පත් ටික ගන්න බැරි වුණාම මගෙන් ඇවිල්ලා පන්සලට ඇවිල්ලා ඉල්ලලා තියෙනවා. ආමුදුරනේ දරුවට පොත් ටිකක් ගන්න විදියක් නැහැ මට වැඩකුත් තියුනේ නැහැ මේ දවස් ටිකේ. නිසා රුපියල් 500ක් දෙන්න පුළුවන් ද දරුවගේ පොත් ටික ගන්න. හරි. ඇවිල්ලා ඉල්ලලා තියෙනවා. මතක තියාගන්න ඔයාලට මොනවා හරි දෙයක් ඕන කිව්වහම අම්මලා තාත්තලාට සල්ලි නැත්තම් එයාලා මුළු රටේ හිඟා කාලා හරි ඔයාලට අවශ්‍ය දේ අරන් දෙනවා. එහෙමයි අම්මලා තාත්තා. එච්චර කැපකිරීමක් ඔයාලා වෙනුවෙන් කරනව නේද කියන එක හිතන්න. ඒක හිතෙන්නේ නැත්තම්
මිනිස්සුયો නෙවෙයි. නේ අපිට පොඩ්ඩක් වැඩිපුර හිතන්න මොලයක් තියෙනවනේ. වැඩිපුර හිතන්න මොල නැත්තේ සත්තුන්ට. හරි? අපිට මොලයක් තියෙන වැඩිපුර හිතන්න. එයාලා විඳින දුක ගැන තේරෙන්න ඕන අපිට. ඒක නිසා මතක තියාගන්න විනෝදය විතරක් හිතලා සෙල්ලමට විතරක් මේ නිවාඩු කාලේ ගත කරන්න එපා. වාර විභාගෙනෝ. හරි? වාර විභාගේ ලකුණු වලින් දෙමව්පියන් සතුටු කරන්න පුළුවන් විදිහට මේ නිවාඩුව ගත කරන්න. ලකුණු වෙනකොට එයාලා සතුටු වෙන විදිය. මොකද ඔයාලා වෙනුවෙන් අනන්ත දුක් විඳින අනන්ත කැපකිරීම කරන අය එයාලා. නේ? දෙමව්පියෝ ගුරුවරු සතුටු වෙන්නේ ඔයාලා දිනද්දි. හරි? ඒක තේරුම් අරගෙන මේ නිවාඩු කාලේ මහන්සි වෙලා පාඩම් කරන්න, සෙල්ලනුත් කරන්න පැයක් දෙකක්. සෙල්ලම් නොකර ඉන්න කියලා කියන්නේ නැහැ. හරි? හැබැයි මුළු දවසම සෙල්ලම නෙමෙයි. පාඩම් කරන්න. හරි. එහෙනම් ওই ටික මතක තියාගන්න ඕන. හරි?